සුරේසලේ මහතා පොලිසිය විසින් රඳවාගෙන සිටින්නේ අධිකරණ නියෝගයක් මත නොව ජනාධිපතිවරයා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පන්ත යටතේ තමන්ට ලැබුණු බලතල අවභාවිතා කරමින් ලබා දුන් නියෝගයක් මත ඒ නියෝගය මේ වන විටත් අධිකරණයේ ඉදිරියේ අභියෝගයට ලක් වෙලායි තියෙන්නේ. සුරේසලේ මැතිතුමා බලන්න අද දින උදෑසන ඔහුගේ සහෝදරයාත් පුතත් රාජ් පොලිසියට ගියා. ඒ අවස්ථාවේ ඔහු දැඩි කඩාවැටීමකට ලක් වෙලායි හිටියේ. ඊයේ රාත්‍රියේ ඔහුට රාත්‍රියේ කෑමට ලබා දීලා තියෙන්නේ බත් හැන්දක් රාබු හොදි සමග පමණයි. මේ බත් හැන්දක් දීලා තියෙන්නේ පත්තර කොලයක් බිම එලලා ඒකට තමයි බත් හැන්දයි රාබු හොදි බෙදලා තියෙන්නේ. පත්තර කොලේ කෑම වලින් පෙඟිලා ඔහු කෑම එක තමන්ගේ අතට ගන්න යද්දී පත්තර කොලේ ඉරිලා කෑම ටික බිමට වැටිලා තියෙනවා. ඒතර ඔහුට කණ්ඩ වෙන්නේ බිම තියෙන කෑම. මේන් මානසිකව කඩාවැටුණු ඔහු රාත්‍රී ආහාරය ගැනීම ප්‍රතික්ෂේප කරලා විතරක් නෙවෙයි සුරේසලේ මැතිතුමාට රාජ් පොලිසිය විසින් ජනාධිපතිවරයාගේ නියෝගය මත කරනු ලබන මේ අමානුෂික වද හිංසා සහ අමානුෂික පහත් සැලකීමට විරෝධය පළ කරන්න ඊයේ රාත්‍රියේ සිට මරණය දක්වා මාරාන්තික උපවාසයක් කිරීමට එතුමා තීරණය කළා තිබෙනවා. එතුමා තමන්ගේ පුතා සමග හඬා වැටෙමින් ප්‍රකාශ කරලා තියෙනවා මට පොලිසිය සලකන්නේ බල්ලෙකුටත් වඩා අන්ත විදියට මට මෙහෙම කරන්න මං කරපු වරද මොකක්ද කියලා. ඇත්තෙන්ම එතුමා මේ මාරාන්තික උපවාසයේදී ආහාර ගැනීම පමණක් නොව මරණයම ඉලක්ක කරමින් ජලය සහ ඖෂධ ලබා ගැනීමත් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඇත්තෙන්ම ඔහු තමන්ගේ පුතා සමග ප්‍රකාශ කරලා තියෙනවා මෙවැනි අමානුෂික වද හිංසා වලට ලක් වෙමින් බොරු චෝදනා වලට ලක් වෙමින් ජීවත් වෙනවට වඩා මට මැරෙන එක සැපයි කියලා. මේ සියල්ල කියන්නේ පොලිස් නිලධාරීන් 7 දෙනෙක් ඉදිරිපිට සාක්ෂිකාරයෝ 7ක් ඉදිරිපිට සුරේසලේ මහතාගේ පුතා එතුමා බලන්න ගියාම ඒ දෙන්නා කතා කරන්නේ මොනවාදයි අහගෙන ඉන්න අද දින පොලිස් නිලධාරීන් 7 දෙනෙක් යොදවලා තිබෙනවා. සලේ තමන්ගේ පුතාට කියලා තියෙන විදියට තමන්ව නිර්වත් කරලා අමානුෂික විදියට සලකන අවස්ථාවේ වටේ CCTV කැමරා 8ක් ක්‍රියාත්මකව තිබුණා කියලා. ඒ නිසා මේ අමානුෂික සැලකීම ගැන නිර්වත් කර පහර දීම ගැන සුරේසලේ මහතා කියන්නේ බොරු නම් ඒ CCTV කැමරාවල වීඩියෝවන් ප්‍රසිද්ධ කරන්න කටයුතු කරන්නයි කියලා අපි රහස් පොලිසියට අභියෝග කරනවා. ඇත්තෙන්ම රහස් පොලිසියට උවමනාව තිබෙන්නේ සුරේසලේ මහතා මරණයට පත් කරගන්නයි. මොකද පාස්කු ප්‍රහාරයේ කලේ රණවිරුවන්නේ කියන බොරුව ගොතලා බලයට ආපු දේශපාලකයෝ තමයි අද ජනාධිපති පුටුවේ ඉන්න රාජ් පොලිසිය අධ්‍යක්ෂක දක්වා විවිධ තනතුරු වල ඉන්නේ. මේ බොරු කතාව ඔප්පු කරගන්න බැරුව ගලේ පැහැරු බලලෙක්ගේ තත්වයට අද මාලිමාණ්ඩුව පත් වෙලා තියෙනවා. වසර දෙකක් එකර ගාලක් තමන්ගේ බොරුව පදනමක් හදාගන්න සාක්ෂි හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා සුරේසලේ මහතා සියදිවි හානි කරගෙන ජීවිතයෙන් සමුගත්තොත් සියලු රාජ් සමග සුරේසලේ මිය ගියාය දැන් ඉතින් විමර්ශන කරලා වැඩක් නැtei කියලා මේ බොරුව ඉදිරියට ගෙන යාම නතර කරගෙන තමන්ගේ රෙද්ද බේරගන්න පුළුවන් වෙනවා. ආණ්ඩුවේ රෙද්ද බේර ගැනීම සඳහා සුරේසලේ මහතාට සියදිවි හානි කර ගැනීමට පෙළඹවීමේ කුමන්ත්‍රණයක වර්තමාන ආණ්ඩුව යෙදිලා ඉන්නවායි කියලා අපිට සාධාරණ සැකයක් තියෙනවා. එහෙම නැත්තම් සුරේසලේ මහතා සියදිවි හානි කර ගැනීමේ ඉහළම අවදානමක තිබෙනවාය කියලා වෛද්‍යවරුන් විසින් කොටුව මහේස්ත්‍රාත්වරයාට වාර්තා කර තිබෙන පසුබිමකත් ඔහුට මෙවැනි ආකාරයට දිගින් දිගටම අමානුෂික සැලකීමට ආණ්ඩුවට හේතුවක් තිබිය යුතුයි නේද? ඔවුන්ගේ ඉලක්කය වෙන්නේ ඔබට සියදිවි හානි කරගන්න අවශ්‍ය කරන පීඩනය වද හිංසා ඇති කරලා ඔබ සියදිවි හානි කරගන්න බවට තහවුරු කරගෙන ඔවුන්ගේ තු බොරුව සදාකාලිකම නොවිසඳුණු අභිරහසල් ලෙස පවත්වා ගැනීමටයි. ඔබ මිය ගියොත් ඒ වාසිය ඔබට නෙවෙයි ආණ්ඩුවටයි. ඔබ ජීවත් වුණොත් ඔබේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න පුළුවන්.